එප්පඩි සුහම් කියලා කියන්නේ කොහොමද සැපසනීප? එප්පඩි සුහම් නල්ල පුල්ල අයියා සොල්ල වේල ඉල්ල. රයිට් එප්පඩි සුහම් කොහොමද සැපසනීප? නල්ලම් අයියා එක සොල්ලි වේල ඉල්ල. නල්ලම් කියන්නේ හොඳයි. රයිට් නල්ලම් රයිට් හොඳයි. නල්ල සුහම් හොඳින් ඉන්නවා. රයිට් එප්පඩි සුහම් කියලා කියන්නේ කොහොමද සැපසනීප? දැන් ඔයාට ටැමිල් වලින් කාගෙන් හරි අහන්න අවශ්‍යයි නම් කොහොමද මචං? එප්පඩි මචං එප්පඩි සුහම් මචං කොහොමද? නල්ලම් කියලා කියන්න පුළුවන්. දැන් ඔයාට යන්න ඕනේ යාපනයේ. ඔයා කොළඹ කොටුවට ගිහලා යාපනයේ කොළඹ බස් එක නගින එහා පැත්තින තංගච්ච කෙනෙක් කොණ්ඩෙට මල් දාලා අතට බඩලු දාලා පාද සලන් දාලා මොට්ටු තියලා ටැමිල් කල්චර් එක ටිකක් වෙනස්නේ. දැන් ඉතින් කොළඹින් නැග්ග මනුස්සයත් එක්ක යාපනයේ එක්ක යනකොට කතා කරන්න නැතුව යන්න බෑ. එකපාරටම ඉතින් නංගි කෙනෙක් හිටියා කියලා. නංගි බැඳලාද බබාලා ඉන්නවද කියලා අහන්නේ නේ. කොහොමද? රයිට් කොහෙද වැඩ කරන්නේ? සාමාන්‍ය normally දේවල් ටිකක් නේ අපි අහන්නේ. රයිට් එප්පඩි සුහම් කොහොමද? රයිට් අපිට එහෙම අහන්න පුළුවන්. රයිට් සුහම් කියලා කියන්නේ සැපසනීප. රයිට් දැන් අල්මයන්නේ අවසන් වෙලා තියෙන්නේ. හරි දැන් ගොඩක් වෙලාවට දෙමළ භාෂාවේ යම්කිසි වචනයක් ප්‍රශ්නවාචී වෙනකොට බබා ආ කියන શબ્දේ දානවා. දැන් මේක අපි මම ටැමිල් වලින්ම ලියුවොත් එහෙම සුහම් රයිට් සුහම් කියනකට ආ එකතු වුණාම මෙයා ප්‍රශ්නවාචී වෙනවා සුහමා. රයිට් මේ සැපද රයිට් සැපද හරි ප්‍රශ්නවාචී වෙනකොට ආ කියන શબ્දේ දාන. දැන් සිංහල භාෂාවේ කතා කරනකොට ද කියන එකනේ දාන්නේ. හරි සිංහල වල යම්කිසි වචනයක් ප්‍රශ්නවාචී කරනකොට ද කියන එක දානවා. කෑවද බිව්වද ගියාද ආදරේද නැද්ද ඕන එකක්. හරි ද කියන එක දානවා. හැබැයි දෙමළ භාෂාවේ යම්කිසි වචනයක් ප්‍රශ්නවාචී කතා කරනකොට අගට ආ කියන එක දානවා. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තයින් පස්සේ එක්සැම්පල් එකක් විදිහට ගත්තම දැන් ඔයා හිතන්න ඊ ශබ්දයකින් හරි අයි ශබ්දයකින් හරි අවසන් වෙන වචන. හරි දැන් මේ ඊ ශබ්දයකින් හරි අයි ශබ්දයකින් හරි අවසන් වෙන වචන. හරි ඊ සහ අයි ශබ්දයෙන් අවසන් වෙන වචන දෙමළ භාෂාවේ බබා ප්‍රශ්නවාචී කරනකොට වචනය යකට දානවා යා කියන එක. හරි යා තංගච්චි කියන්නේ නංගි. තංගච්චි අවසන් වෙලා තියෙන ඊ ශබ්දයෙන්. එතකොට නංගිද තංගච්චියා. උංගඩ කියන්නේ ඔයාගේ. මුංගඩද උංගඩ. එන්න මගේ උංගඩ ඔයාගේ. උංගඩ තංගච්චියා ආගේ නංගිද. රයිට් තම්බි කියන්නේ මල්ලි. හරි ඊ වලින් අවසන් වෙලා තියෙන්නේ. හරි තම්බියා මල්ලිද උංගඩ තම්බියා ඔයාගේ මල්ලිද. හරි